මට එනකොට හරි අමාරු කකුල බිම තියන්න බෑ. ડોක්ටර් ගාවම පස්සේ තමයි මට ඉඳගෙන හිටගෙන දත් මදින්නත් බැරි හිටියේ. මට ආරංචි වුණා මේ ડોක්ටර් කැරලා මේකෙන් නියෝග කරන කෙනෙක් කියලා. අපි නෑද එක්කෙනෙක් කිව්වා අපි හොයාගෙන ආවා. දැන් ඇවිල්ලා මම තුනක් හතරක් දාලා තියෙනවා. ආවම පස්සේ දෙක පත්තුවක් දාපු පස්සේ මට පවෙනදා යනකොට ගෙදර ගියාම පස්සේ මට දත් මදින්න හිට ගන්න ඔක්කොම පුළුවන් වුණා. දැන් මම ඇවිදිනවා පඩිපෙළ නැගලා පල්ලෙහාට යනවා එනවා ඔක්කොම දැන් 100ට 200ක් මට ගුණ ලැබෙලා තියෙනවා. මම ડોක්ටර්ට ස්තුති කරනවා. මගේ දෙවියන් මාකට ස්තුති කරනවා. ඉතින් අපිට මේ ජේසුගේ පීඨත් එක්කම මේ ડોක්ටර්ගේ ආශිර්වාදෙත් ලැබුණා. එයාගේ මේ ට්‍රීට්මන්ට් එක ගොඩක් මම අගය කරනවා. ඒ වුණත් අර ඉන්දියාවේ කෑරලා ක්‍රමයට කරන ට්‍රීට්මන්ට් එකක් මම මේ ආලා තියෙන්නේ මේක විතරමයි. මේ අපි ආවේ මෝදරේ ඉඳලා මෙතනට ආවේ. ඉතින් දැන් අපි සෑන්ඩ් පතුව ටිකක් දාලා තියෙනවා. ඒ වුණාට දැන් ගොඩාක් සනීපයි. අපි ගොඩාක් සතුටින් මේ ડોක්ටර්ට ස්තුති කරනවා. ඒ කියන්නේ දැන් මේ ડોක්ටර් ඇවිල්ලා ඉන්දියන් ස්ටයිල් එක ඒ කියන්නේ කේරලා ස්ටයිල් ට්‍රීට්මන්ට් එකක් තමයි කරන්නේ. ඒක බලද්දී අපිට මේ පුදුමක් වගේ හිතුණා. මේ ලංකාවේ කවුරුත් මේ වගේ ට්‍රීට්මන්ට් එකක් කරලා නැහැ. ඒ කියන්නේ කේරලා ස්ටයිල් එක. ඒක බලද්දී මේ අපිටත් සැටිස්. ඒ කියන්නේ ડોක්ටර් ට්‍රීට්මන්ට් කරන එක බලලා අපිට 100ට 200ක් සැටිස් වෙනවා. ඒ කියන්නේ මේ අපි ඇස් වලින් මේක විෂුවල් කරනවානේ. ඒකෙන්ද අපිට මේ බොහොම සතුටින් ඉන්නවා. ඕගොල්ලන්ත් අනිවාර්යෙන් ඉන්න ડોක්ටර් උපත් ළඟ 100ට 200ක් මම ෂුවර් කරනවා ඔයගොල්ලන්ගේ ලෙඩ ડોක්ටර් අනිවාර්යෙන් හරි කරලා දෙනවා. විශේෂයෙන්ම සූතිවන්ත වෙන්න ඕනේ ලෙඩේ හොයලා දුන්න එක. අපි අයිකොත් මාස ගණක්ම ලෙඩ මොනවාද කියලා දන්නේ නැතුව හිටියේ. ඊට පස්සේ දෙවෙනි පත්තුවක් දැම්මා. තුන්වෙනි පත්තුවක් දාලා ඉවර වුණාන් පස්සේ මහත්තයා පත්තුව ගලවනකොට ඇත්තටම මට හරිම සතුටුයි. ඒකවත් කකුලේ තිබ්බ මේ කියන්නේ වැඩි දුරට මේ ධනේසත් එක්කම ඉදිමුම තිබ්බ එක ඒක නැත්තටම නැතුවම ගියා. දැන් ප්‍රතිකාර පටන් ගත්තට පස්සේ අතරම මම ඉස්සෙල්ලා මේ ඉංග්‍රීසි බේත් වලින් අර දොස්තර දීපු මේ බේත් වල බීගෙන හිටියා. ඒවත් නවත්තර දැන් මෙතෙන්ට ආවේ. ආවට පස්සේ දැන් මෙතනින් මම ප්‍රතිකාර පටන් ගත්තට පස්සේ මම පැනඩෝල් එකක්වත් බිව්වේ නැහැ. ඇත්ත කතාව ඒක. පැනඩෝල් එකක්වත් බිව්වේ නැහැ. කිසිම මේකට සම්බන්ධ කිසිම දෙයක් මම පාවිච්චි කරේ නැහැ. එතකොට දැන් මෙතෙන්ට ඇවිල්ලා මට මේ හඳුනාට පස්සේ මට සෑහෙන මට මේ හැදීමක් ඇති වුණා. මේ කතාවේ මම සිද්ධ කරන මේ නියමාකාරයෙන් ප්‍රතිකාර කරන නවීන ක්‍රම වලට අනුගත වෙච්ච මේ හොඳ ප්‍රතිකාර ක්‍රමයක් කියන එක මට දැනුණා. ඒ විශ්වාසය මත තමයි මම නැවතත් මෙතෙන්ට ප්‍රතිකාර සඳහා පැමිණලා මම සුව වෙන තුරුම මම මෙතෙන්ට අදටත් මේ ඇවිල්ලා ඉන්නේ. ඊට පස්සේ මම කෙලින්ම කිව්වේ මේ මම ප්‍රතිකාරයක් ගත්තා ගිහිල්ලා මේ වෛද්‍යවරුගෙන්. නමුත් ඒ බෙහෙතට පොඩ්ඩක්වත් මට ඇත්තටම අඩු වුණේ නෑ. මට ඒ තරම් පුදුම අමාරුවක් තිබුණේ. පස්සේ මට මතක් වුණා මාමට කරපු කම. මං කිව්වා එතෙන්ට මාව ගෙනියන්න කියලා. කොහමරි මම පුදුම අමාරුවකින් ඇවිල්ලා මෙතන ඉඳගත්තේ. වෙද මහත්තයා ඒ පත්තුව දාලා තෙල් ගාලා ඒ කරපු සාත්වෙන් මම යනකොටම මට ලොකු සුවයක් දෙන්නා. මං හිතුවා මට මෙතනින්ම මේක සුව වෙනවා කියලා. දැන් මේ දෙවෙනි තුන්වෙනි හතරවෙනි අද මං හිතන්නේ පස්වෙනි පත්තුව 90ක් මට හොඳයි. ඇත්තටම කියනවා නම්. මොකද මං පින් දෙනවා. මං දැනුත් කිව්වේ මට කකුල ඒ නෝනා ඒක දානකොටම මං කිව්වේ මට ලොකු සහනයක් මං පුදුම විදිහට පින් දෙනවා. තෙරුවන් නමදලා ඇත්තටම ඒ පින අනුමෝදන් කරනවා මම. මේ වාත්තේ අල්ලගින් මංජු ගෑරේජ් එකෙන් මංජු එන්ජින් එකක් උස්සන්න ගිහිල්ලා කුඩු වැටේ අප්සෙට් වෙලා මේ එයා මෙහෙන් තමයි හොඳ කරගෙන තියෙන්නේ. ඊට පස්සේ එයා මට කිව්වා මෙහෙම යන්න. ඒකට ඇයි ගෙදරට ගිහලා බලන්න කියලා. මං ඉතින් ආවා. ඇවිල්ලා දැන් මාස දෙකක් විතර එනවා. දැන් මට තනියමයි මම අද අන්තිම දවසේ මට තිබුණේ සයිටිකා කියන එක. ඒකයි හොඳේ මේකක් තිබ්බා.
ඒවත් හැදුවා. අනෙක් කකුලට ඉතින් ඉංග්‍රීසි බෙහෙත් බිව්වා සිංහල බෙහෙත් හරියට නොයෙකුත් තැන් වලින් ලස්ස ගානක් ඉවරනකම් කළා. කිසි දෙයකින් හොඳක් වුණේ නැහැ. ඊට පස්සේ මගේ අල්ලපු ගෙදර ඉන්න කාන්තිමිස් කියලා එයාටත් ඇවිදින්න බැරුව කොණ්ඩේ අමාරු දනිස් අමාරු දෙකම තිබුණා. ඊට පස්සේ ඇවිදින්න බැරුව හිටියා. හැරමිටියෙන් තමයි එයා ආවේ ගියෙත් ඔක්කොම කරේ. පල්ලි ගියෙත් හැරමිටියෙන් තමයි. ඊට පස්සේ මේ මොනවාද ඒ කාන්තිමිස් කිව්වා මම සියානේ මෙහෙම මේ විද මහත්තයෙක් ගාවට ගියා. මේ මෙන්න එහෙම මගේ කකුල බෙහෙත් බැඳා කොණ්ඩටයි දැන් මගේ කකුල ගොඩාක් සුවා කියලා. ඇත්තටම මගේ ඇස් දෙකෙන් දැක්ක එයා සුව වෙලා. එයාට ඇවිදින්න බෑ. හැරමිටි අරගෙන ගියා. දැන් මොනවද නෑ එයා හොඳට යනවා එනවා මටත් කතා කරනවා. පල්ලි යනවා හොඳට ඉන්නවා. ඉතින් ඒ නිසා මටත් පෙරෙත්තම කළා යන්න සියානේ කියලා. අපි ඇත්තටම මෙයාගේ පහුගිය මාස ගණන් දවස් ගණන් කියනකට වඩා මාස ගණන් කියන එක තමයි හොඳ. මාස ගණන් තිස්සේ මේ දන හිසත් එක්කම කකුල ඉදිමෙනවා. ඒ කියන්නේ මොනවාද කියලා අපිට හොයාගන්නත් බෑ. අපි හැම තැනටම ගියා ගොඩක් වෙදකම් කරා. හැබැයි අන්තිම වෙනකම් ඒගොල්ලන් ලෙඩේ කිව්වේ නැහැ. මොනවාද වෙලා තියෙන්නේ කියලා. එතකොට මට පොඩ්ඩක් අපහසුතාවයක් වුණා මේ ලෙඩේ දන්නේ නැතුව බෙහෙත් බොන්නේ මොකටද කියලා බයයිනේ අපි කොහොමත්. ඊට පස්සේ මම හොඳ ආයුර්වේදික් ක්ලිනික් එකක් හොයන්න ඕනේ කියලාම තමයි හිතාගෙන මම ඉතින් ෆෝන් එකේ ගිහලා සර්ච් කරන්න නැති දෙයක් නැහැ. ඊට පස්සේ මගේ ඒ පැත්තේ මගේ යාළුවෙක් මාර්ගෙන් තමයි මේ ආයුර්වේද මට ඇත්තටම එයා ඉන්ට්‍රොඩියුස් කරලා දුන්නේ, අඳුන්වලා දුන්නේ. ඊට පස්සේ යන්න හොඳයි, ඒ ડોක්ටර් හොඳට බලනවායි කියලා. ඇත්තටම මේ එනකම මට කිසිම විශ්වාසයක් තිබ්බේ නැහැ. මේ ඇයි කිව්වොත් අපි සාමාන්‍යයෙන් එළියෙනුත් ආයුර්වේදවල බලලා තියෙනවා. වැඩි විස්තර කරන්නේ නැහැ. නමුත් මම මෙහෙට ආවා ડોක්ටර් අල්ලපු ගමන්ම කිව්වේ මෙයාගේ කාටිලේජර් දෙකම ගෙවිලා තියෙන්නේ කියලා. හොඳටම ගෙවිලා තියෙන්නේ කියලා කිව්වා. මට ඇත්තටම එතකොටම මට සතුට එක පැත්තක සතුටුයි අනිත් පැත්තක මට විශ්වාසයක් ආවා අනිවාර්යයෙන්ම මෙතනින් අපිට හොඳ කරගන්න පුළුවන් කියලා. ඒ වෙලාවේ තමයි අපේ මගේ අංකල් කෙනෙක් ඒ වගේ වෙట్లా කොන්දේ අමාරු වෙලා ඉන්නේ. එයා තමයි මට රෙස්පොන්ඩ් කරේ. මේ ආවල් ડોක්ටර් ගාවට ගියා නම් මට සනිප කරලා දෙනවා කියලා මට රෙස්පොන්ඩ් කරේ. ඒ වගේම මම තාම මේ ડોක්ටර් ගාවට මාසෙට ගිහින් ඇවිල්ලා ડોක්ටර් මොනවද කියලා ඒක මම ෆලෝ කරා. ડોක්ටර් කියන විදිහට මම ඇන්ඩේ ගියගත්තා. මොන දේවල් කියලා ඔක්කොම මම ෆලෝ කරලා දැන් මාසෙක් වුණා. දැන් අද මම වීඩියෝ එක කතා කරන්න ගියාම මට ඒ තරමට කෙලින් ඉඳලා දැන් කතා කරන්න පුළුවන් විදිහට මේ ડોක්ටර් මාව සුබ කරලා තියෙනවා. ඒ නිසා මම මේ අනිත් මේ කට්ටියට මේ රෙකමන්ඩ් කරනවා. මේ වගේ ડોක්ටර් හම්බෙලා මේ ඔයගොල්ලෝ සනීප කරගන්න. අනිත් එක බොරු තේනවල ගිහිල්ලා නිකන් අවු වෙන්නේ නැතුව මේ ડોක්ටර් ගාවට අනිවාර්යයෙන් එන්න කියලා මම පණිවිඩයක් දෙන්නම්.